ඇතුලේ තීවිදි. සත් ඉන්නවද දන්නේ පරිස්සමට. ඉතින් මුලික කරෑට ඉන්න. මාරම ලස්සනක් තියෙන්නේ. මේකට ගෙයක් වුණා ජාතකයි. මාරම ලස්සන ප්ලේස් එකක් මේක. මේක ඇදලා තියෙන විදිහ. මේක යටින් යන්න පුළුවන්. අපි යන්න ඉස්සරහට. ඉතින් අද අපි යන්නේ මේ කන්ද උඩ තියෙනවා ලස්සන පොකුණක් තියෙනවා. ඒ පොකුණ මේ රස්න කාලෙට හින්දෙන්නේ නැහැ. මේ දවස්වල මේ පේන්නේ නැද්ද? රස් වේලිලා ගිහිල්ලා. මේ පොකුණට තමයි දැන් ඉන්නේ. අපි යන්නේ. බලමු යන්න පුළුවන් වේද කියලා. ඉතින් මේ කන්දුඩ තමා තියෙන්නේ මේ පොකුණ හරිම ලස්සන තැන. මේ දවස්වල මේ පැත්ත නීගෙට අහු වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ උඩට ආවට පස්සේ පොඩි කන්ද ඒ වුණාට එන්න අමාරුයි. හැමතැනම ගස් කොළන් වගිලා වේලිලා. මේ හැමතැනම කටු කැලයි තියෙන්නේ. හිතන්නේ අර පැත්තේ තමයි තියෙන්නේ. බලන්න මේ පොකුණ තියෙදි කියලා. මේ තියෙන ප්ලේස් එක. උඩට ආවට පස්සේ බලමු පොඩ්ඩක් අහලා කොහොමද කියලා. හරි. මේ ඈතින් පේන යන්න බෑ කටුනේ. තුවාල වෙනවා. අපි ගිහලා බලමු කොහොමද හරි තියෙන්නේ කියලා. ඒක වතුර තියේද නැද්ද කියලා. පාරේ කාට වතුර බොන්නේ අන්නේ වගේ පොකුණු වල. මේ තියෙන පැත්තේ පට්ටක් විශේෂය. මට මම පොඩි කාලේ ආවට පස්සේ මෙහා ඉනවා තිස්සේ මං ඉන්නේ දැන් අවුරුදු ගානකින් ලයින් එකට. මේ තියෙන මාරම ලස්සන මේ පතොක් ಜಾති මල් පෙරවල්. මෙතන පොකුණක් තිබුණේ නැයිලා. මාරම කට්ටක් කන්නෝ. මම කිව්වකෙන් වතුර පිනවා. ඔයාලට පේනවද දැන්? පේන්නේ බෑ. අනේ තියෙන වතුර තියෙන. මේ පැත්තේ ලව හැම එකම හිඳිලා. ඔයාලා අර පහලින් දැක්ක මේ පැත්තේ ලව පිටියේ තියෙන්නේ ලව පිටි ඔක්කොම ඉඳලා තියෙන්නේ. මේ තියෙන ප්ලේස් එක තමයි නේ. මේ ගල මැදලා වගේ මොකද කට්ටිය කියනවා
අලි එනමුළු මෙතෙන්ට වතුර පොරන. ඒ අලින්ගේ ගල දෙක ඇවිල්ලා කියලා කියනවා මෙතන තියෙන්නේ. අලි නම් එන්නේ කියන්නේ මේ විදිහට. ගල් පොත්ත තියෙන්නේ. මේක වතුර තියෙනවා. මේක කවදාවත් ඉඳින්නේ නැහැ වතුර. මේක ලස්සන ගා. අපි යන් දිගට මේ පාතේ තියෙන වැක්මත් ඉවරයි. පරිස්සමට යන්න ඕනේ. පරිස්සමට ආවා. මේ තියෙන වැව් පිටිය. මේ ලයින් එකම තියෙන වැව් පිටිය. ඒ ඔක්කොම හිඳිලා. එවනන් නම් තියෙනවා. මම පොඩ්ඩක් කියලා මෙතන ඉඳලා යන් එවනයි. ආය යන්න ඕන ගෙදර. තා චුට්ටකින් හැන්ද වෙනකොට අලි බහිනවා මේ ලයින් එකට. අපි ඉතින් රෑවිනි ඉස්සරහ දැන් ගෙදර යන්න ඕන. එහෙනම් අපි යන් ගෙදර. මා රස්නියක් තියෙන මේ දවස්වල අවුල්සරයි මේ තියෙන වැව් පිටිය මේ ලයින් එකම වැව් පිටිය. වහින කාලේ ඔය ටික වතුර විතරයි තියෙන්නේ. මේ දවස්වල සත්ත්ව පිස්සු වැටලා තියෙන්නේ මොකද වතුර නැහැනේ බොන්නා. මේ ගස් හැම එකම සුදුම සුදු පාට වෙයිලා ගිහිල්ලා. මේ ලයින් එකම ආව පැත්ත මට මතක නැහැ. අය ආව පැත්ත මතක නැහැ මට. ඉතින් ඊළඟ යන්න පුළුවන් ද මට. අපි අර පැත්තේ. ආව වගේ නෙමෙයි යන්න ගියට පස්සේ ඉන්න වගේමත් දෙනවා. වීඩි කලාපේ ලස්සන තැන් ගොඩක් තියෙනවා බලාගන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිත් එක්ක වෙලා ඉන්න. එහෙනම් අදට අපි යනවා.